ලස්සනට ඉර පායපු තවත් සුන්දරෙක් දවසකට හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද උදේ කෑමට අම්මා කව්පි තම්බල දුන්නා. මං තෙම්පරාදු කරලා කන්න ආස නිසා තෙම්පරාදු කරලා දුන්නා. දැන් ඉතින් අවුරුදු කාලෙත් ළඟයිනේ. අපේ මෙදුර තියෙන අඹ ගහේ මේ දවස්වල චූටි ගෙඩි තියෙනවා. ඒ වගේම තමයි නමිනං ගහෙත් ආයෙත් සැරයක් අලුතෙන් ගෙඩි එනවා. අපේ ගේ ඉස්සරහා කාමරංක ගහේ පුංචි කොණ්ඩ කුරුළු ජෝඩුවක් ලස්සනම ලස්සන පුංචි කුරුළු කූඩුවක් හදනවා. අපි ඉතින් එළියෙත් ඇවිදලා ඔන්න ඉතින් ආවා. අම්මා අද රෑට ආප්ප තමයි හදලා දෙනවා කිව්වේ. ඔන්න ඉතින් පිටි මිශ්‍රණය හදන්න තමයි යන්නේ. මේ විදිහට පිටි ටිකට ඊස්ට් එකතු කරලා අපි පොල් කිරි වලට ඕනි කරන පොල් ටිකත් ගාගත්තා. අපි දැන් මේ පිටි එකටම පොල් වතුර ටිකකුත් එකතු කරගත්තා. ඒ වගේම සීනි ටිකකුත් එකතු කරගත්තා. ආප්ප මිශ්‍රණය හොඳට පිපෙන්න ඕනේ. අපි හැමපාරම මේ විදිහට ක්‍රීම් කිකර් බිස්කට් දෙක තුනක් කුඩු කරලත් මේ විදිහට මිශ්‍රණයට එකතු කරනවා. ඔන්න ඉතින් අපි පොල් කිරි ටිකත් එකතු කරලා හොඳින් මිශ්‍රණය අනා ගන්න ඕනි. මේ විදිහට පොල් කිරිත් එකතු කරලා මිශ්‍රණය හොඳ පදමට හදා ගන්න ඕනි. ඊළඟට ඇතුළට හුලං යන්නේ නැති වෙන්න හොඳ පියනකින් වහලා හොඳට පිපෙන්න තියන්න ඕනි. ඔන්න ඉතින් ඒ වැඩෙත් ඉවරයි. දැන් ඉතින් අපි දවල්ට කන්න තමයි යන්නේ. අද දවල් කෑමට සුදු බතුයි වම්බටුත් එක්ක අලු කෙහෙල් දාලා හදන කරියයි පරිප්පු මිරිසටයි ඒ වගේම තමයි කංකුන් තෙම්පරාදුවයිත් එක්ක සැරට හදපු මාළුත් එක්ක ඔන්න දැන් අපි දවල් කෑම කන්න තමයි යන්නේ. දවල්ට කෑම කාලේ ඉවර වෙලා ඔන්න ඉතින් මෙයාව චුට්ටක් ඇවිද්දුවා. අද වත්තේ වැඩට එක්කෙනෙක් ඇවිල්ලා හින්දා ලියන්න විදිහක් නැහැ. ඊම දවස්වලට මෙහෙම බෙල්ට් එක දාලා පොඩ්ඩක් දවල්ට ඇවිද්දවනවා. නැත්තම් ඉතින් මෙයා ගේ ඇතුළෙම තමයි. පුංචිලගේ ගෙදර රණවරා ගහක් තියෙනවානේ. ඔන්න ඉතින් පුංචි රණවරා මල් එවලා තිබ්බා. අම්මා හවස තේ වෙලාවට තම්බලා දුන්නා. රෑට ආප්ප කන්න සැරට මිරිසට චිකන් කරියක් හැදුවා. ඒ වගේම ලුණු මිරිසකුත් හැදුවා. ආප්ප මිශ්‍රණය හොඳට පිපිලා තිබ්බේ. දැන් අපි මේ විදිහට පොල් කිරි එකතු කරලා ආයෙත් මිශ්‍රණය හොඳට හදාගෙන දැන් ඉතින් ඔන්න දැන් ආප්ප හදන්න තමයි යන්නේ. අම්මා ඉතින් අපි ආස වුණාම ගෙදරම ආප්ප හදලා දෙනවා. කඩෙන් ගෙනහලා කනවට වඩා ඉතින් ගෙදර හදනකොට ගොඩාක් හොඳයිනේ. ගොඩාක් රසයි. ඒ වගේම උණුවෙන්ම කන්නත් පුළුවන්නේ. අම්මා ඉතින් ආප්ප ටික නම් ලස්සනට රසට හැදුවා. ඊට පස්සේ ඉතින් අම්මා බිත්තර ආප්පත් හදලා දුන්නා. දැන් ඉතින් මම හදපු චිකන් කරියයි ලුණු මිරිසුත් එක්ක ආප්ප කන්න තමයි දැන් හදන්නේ. අම්මා උදේ තඹපු කව්පි ටිකකුත් ඉතුරු වෙලා තිබ්බා. මම නම් ඉතින් ඒ ටිකත් දාගත්තා. දැන් නම් රෑ වෙලා එළියට ආවම තමයි දැක්කේ සුදු මානෙල් මලක් ලස්සනට පිපීගෙන එනවා. බලන්නකෝ හරිම ලස්සනයි. එහෙනම් ඉතින් තවත් ලස්සන දවසකින් ආයෙත් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.